channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ ගෑස්ට්‍රික් සහ මුත්‍රා දැවිල්ලට ක්ෂණික ප්‍රතිකර්මයක් නිවසේදීම කරගන්නේ කොහොමද කියලා. අපි බලමු මේ කරන්නේ කොහොමද කියලා. ඇලෝවෙරා එමන් නැත්නම් කෝමාරිකා අත්තක් ගන්නවා. මම මේක සෝදලා කරලා ගෙනහලා තියෙන්නේ. ඒ කටු ටික ඉවත් කරගෙන මේ විදිහට ඉවත් කරගන්න. ඊපස්සේ මේ මදය අපි හැන්දක් උපයෝගී කරගෙන සූරගමු. මේක අර කහපාට කිරි එකක් එනවා, ඒක එන්නේ නැති වෙන්න ගන්න ඕනේ. මේ තියෙන්නේ ඒ කහපාට කිරියක් ගන්න එපා. මේක ක්ෂණික ප්‍රතිකර්මයක්. ඕනම කෙනෙකුට කදාගුණයක් නැහැනේ. ජෙල් ටික මේ ටික අපි භාජනයකට දාගමු. ඊට පස්සේ සීනි තේ හැන්දක් විතර වැඩි දාන්න එපා. පිරිසිදු ජලය ඊට පස්සේ මික්ස් කරගන්න. හොඳට මේක උකු වෙනකම් මික්ස් කරගන්න. කඩේ තියෙන ඇලෝවෙරා කුතිම අපි ගෙදරදීම හදලා මේ විදියට බොනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. මේ දැන් බලන්න මේ කුකු වෙලා තියෙන්නේ. මේ බලාගමු විදුරට දාලා. පේනව නේද කුකු ගතිය කෑලිත් එක්කම රසවත් පානයක්. මේ බීලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න.